අස්වැසුම 3 අවුරුද්දෙන් ඉවරද? ගොඩක් අය මේ දවස්වල බයෙන් ඉන්නේ. ඒත් රජෙන් ආපු අලුත් වාර්තාවේ මේ ගැන හරිම පැහැදිලි කිරීමක් තියෙනවා. ඔයාගේ ප්‍රතිලාභය තවදුරටත් ලැබෙනවද නැද්ද කියලා දැනගන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අලුත්ම දත්තවලට අනුව මේ වෙද්දි ලංකාවේ පවුල් 4,14,87ක් අන්ත දුප්පත් විදියටත් 8,38,687ක් දුප්පත් විදියටත් වර්ගීකරණය වෙලා තියෙනවා. මේ කාණ්ඩ දෙකට නම් කිසිම බයක් නැහැ. මොකද ඔයාලගේ දීමනා අකණ්ඩව ලැබෙනවා යාළුවනේ. ඒත් අනිත් සංක්‍රාන්තික සහ අවදානම් කාණ්ඩවල ඉන්න අය මේ ගැන හොඳටම දැනගන්න ඕනේ. සංක්‍රාන්තික පවුල් 3,15,000කට ලබා දුන් දීමනාව 2025 අප්‍රේල් මාසෙන් අවසන් වුණා. අවදානම් කාණ්ඩයේ පවුල් 4,25,808කට ලබා දුන් දීමනාව 2026 ජූනි මාසෙන් එනම් මේ මාසෙන් අවසන් වෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? හොඳම දේ තමයි ඉදිරියේදී ආපදා දීමනා ඇතුළු රජයේ සියලුම දීමනා සහනාධාර ගෙවීම් සිද්ධ වෙන්නේ මේ අස්වැසුම පද්ධතිය හරහා විතරයි යාළුවනේ. ඒ වගේම ගොඩක් අය හිතාගෙන ඉන්නේ 2027 වෙනකම් අලුතින් ලියාපදිංචි වෙන්න බැහැ කියලා. ඒක වැරදි. මේ දිනවල සිදුවන දත්ත යාවත්කාලන කිරීමේ වැඩසටහන හරහා ඔයාට නැවත සුදුසුකම් සපුරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ පවුලේ ආර්ථික තත්ත්වය අනුව ඔයාට දුප්පත් හෝ අන්ත දුප්පත් කාණ්ඩවලට යන්න ලකුණු ලැබෙනවා නම් ඔයාට මේ වසරේදීම නැවතත් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා මේ දත්ත යාවත්කාලින කිරීම මග හරින්න එපා යාළුවනි. අස්වැසුම පද්ධතියේ වැඩි ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කළා. මම ඒකේ ලින්ක් එකක් දාන්නම්. ඒකත් අමතක නොකර බලන්න. ඉතින් ඔයා තාමත් මේ ගැන හරි අවබෝධයක් නැතුව ඉන්නවා නම් දත්ත යාවත්කාලින කරන්නේ කොහොමද සහ අලුත් ප්‍රතිලාභ ලබා ගන්නේ කොහොමද කියලා දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් කරන්න ඔයා ඉන්නේ මොන කාණ්ඩයේද කියලා. ඔයාලා හැමෝටම ජය වේවා.